අද කාලේ අපි හැමෝම කාර්යබහුලනේ. ඉතින් මේ කාර්යබහුලකමට ගැලපෙන්න හැමදේම අතේ දුරින් තියෙන තැනකින් ගෙයක් ගන්න තමයි අපි හැමෝගෙම බලාපොරොත්තු. ඉතින් එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාලට. ඉතින් මේ ගෙදර තියෙන්නේ රාගමට, කඳානට, ජායලට වගේ හැම තැනකටම විනාඩි 5කින් වගේ ළඟා වෙන්න පුළුවන් දුරකින්. මේ ගෙදර හදලා තියෙන්නේ පර්චස් 10ක. කාමර 3යි, බාත්රූම් එකයි, අවුට්සයිඩ් වොෂ්රූම් එකයි දාලා තමයි මේ ගෙදර හදලා තියෙන්නේ. ඉතින් ඔය හැම දෙයක්මත් එක්ක ඔයාලා බජට් එක ගැන හිතනවා. මේක බජට් ෆ්‍රෙන්ඩ්ලි ගයක්. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඉන්න ඔයාලට අපි ගානක් කියනවා. ඉතින් ස්ලයිඩින් ගේට් එකත් එක්කම මේ ඒරියා එක ඔයාලා කැමති විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඔයාලට මේ ඒරියා එක වාහන 4-5ක් නවත්ත ගන්න පුළුවන් විදිහට කාර් පාකින් ඒරියා එකක් විදිහට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතන බෆලෝ ග්‍රාස් කරලා ගාඩන් ඒරියා එකක් විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ මේන් එන්ට්‍රන්ස් එක. උසට පළලට හදපු ඩෝ එකකින් තමයි අපේ ගෙදරට එන්ටර් වෙන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු එහෙනම් ගේ ඇතුළේ විස්තර. ඊට කලින් අපිට මේ ඒරියා එක වැරන්ඩ් ඒරියා එකක් විදිහට හදලා දීලා තියෙනවා. ඉතින් අපිට වාහනයක් පාක් කරගන්න ඕන නම් මේ ඒරියා එක දැනටම යූස් කරන්න පුළුවන්. එහෙනම් අපි ඇතුළේ විස්තර බලන්න යමු. ඇතුළට එද්දිම අපිට ලොකු ස්පේෂස් ලිවිං ඒරියා එකක් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මොඩර්න් සිවිලින් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මං කියවනේ මේ ගෙදර රූම්ස් 3ක් තියෙනවා කියලා. පළවෙනි රූම් එක අපිට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. අපි මුලින් ඒක බලමු. ඉතින් මේක තමයි අපිට හම්බෙන පළවෙනි රූම් එක. ඉතින් මේ රූම් එකත් සිවිලින් කරලා ලයිට් දාලා ටයිල් පොලවක් එක තමයි තියෙන්නේ. ඒත් එක්කම අපිට එළිය බලා ගන්න පුළුවන් විදිහට මෙතන වින්ඩෝස් දෙකකුත් ප්ලේස් කරලා තියෙනවා. ඉතින් මම ඔන්න ආයෙ ආවේ අපේ ලිවිං ඒරියා එක. ඔයාලට මේ පැත්තෙන් බැලුවමත් නම් කලින් පෙන්නුවා වගේම ලොකු ඉඩක් බලා ගන්න පුළුවන්. මෙතනින් ආපුවම තමයි අපේ ඊතුරු ඩීටේල්ස් ටික තියෙන්නේ. මෙතන තමයි අපේ රූම් එක තියෙන්නේ. ඒ වගේම මෙතන රූම් එකක්, මෙතන වොෂ්රූම් එක වගේම මෙතන තමයි පැන්ට්‍රි ඒරියා එක තියෙන්නේ. ලිවිං ඒරියා එකට ඕපන් වෙන්නේ නැති වෙන්න තමයි මේ හැමදේම අපිට ඩිසයින් කරලා තියෙන්නේ. අපි මුලින්ම මේ රූම් එක බලමු. ඉතින් මේක තමයි අපිට හම්බෙන සෙකන්ඩ් රූම් එක. මේ රූම් එකත් සාපේක්ෂව ඉඩ තියෙන, ලයිට් කරලා, සිවිලින් කරලා, ටයිල් කරලා කිසිම අඩුපාඩුවක් නැති වෙන්න හදලා තියෙනවා. ඒ වගේම මේ වින්ඩෝස් වලින් අපිට බෑක්යාඩ් එක බලා ගන්න පුළුවන් විදිහට තමයි මේවා ඩිසයින් කරලා තියෙන්නේ. මේ රූම් එකේ එළියට ආවම මෙතන තමයි අපේ කොමන් වොෂ්රූම් එක තියෙන්නේ. ඒ වගේම මෙතන තමයි පැන්ට්‍රි ඒරියා. අපි මුලින්ම මේ රූම් එක බලමු. මේක තමයි මේ ගෙදර තියෙන අන්තිම රූම් එක. ඉතින් මේ රූම් එකත් අපි කලින් දැක්ක රූම්ස් වගේම ඒ ෆීචර්ස් ඒ විදිහටම දීලා තමයි හදලා තියලා තියෙන්නේ. ඒ වගේම මං හිතන්නේ මේක තමයි අපේ මාස්ටර් බෙඩ්රූම් එක. මොකද මං කලින් දැක්ක රූම්ස් දෙකට වඩා සාපේක්ෂව ලොකුවට තමයි මේ රූම් එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මෙතන තමයි අපේ කොමන් වොෂ්රූම් එක තියෙන්නේ. ඉතින් ලස්සන ටයිල් සිස්ටම් එකක් එක්ක කිසිම අඩුපාඩුවක් නැති වෙන්න අපේ වොෂ්රූම් එකත් මෙයාලා ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේක තමයි අපේ පැන්ට්‍රි ඒරියා එක. ඉතින් මෙයාලා black and white theme එකෙන් තමයි අපේ පැන්ට්‍රි ඒරියා එක ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මේ ගෙදර තව පොඩි වැඩ වගේක් තියෙනවා ඔයාලා අතට එන්න කලින් කරන්න. ඉතින් මේ ඔක්කොම කරලා සම්පූර්ණව තමයි ඔයාලා අතට මේ ගෙදර එන්නේ. ඉතින් මං කියවනේ මේ වීඩියෝ එකේ අවසානයේ මේ ගෙදර ගාන කියනවා කියලා. මේ ගෙදර ගාන වෙන්නේ $140,000යි. ඉතින් මේ වගේ වටින තැනක මේ වගේ ගයක් ගන්න තියෙනවා කියන්නේ ඇත්තටම ලොකු දෙයක් නේ. ඉතින් අපි අද මේ බැලුවේ රාගම තියෙන තනි තට්ටුවේ බජට් හවුස් එකක්. මේ ගෙදර වැඩි විස්තර දැනගන්න දැන් මේ පහළ පෙන්න නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනකන් අදට සමු ගන්නවා. Goodbye.